හරි අපි බලමු කොහොමද ඩරාස් එකෙන් හරියට ඕඩර් එකක් දාගන්නේ කියලා. මේ ඕඩර් එකක් දාද්දී ඩරාස් එකේ බඩු වර්ග තුනකින් තියෙනවා. කියන්නේ බඩු වර්ග තුනක් කියන්නේ choice බඩු කියලා තියෙනවා. ඊට පස්සේ normal එකේ තියෙන බඩු තියෙනවා. ඊළඟට buy more save more කියලා එකක තව වෙනම බඩු ටිකක් තියෙනවා. ඒවා චීනෙන් ඉඳන් ship කරන ඒවා. මේ වර්ග තුනේදී delivery free කරගන්න විදිහ වර්ග තුනක් තියෙනවා. වර්ග තුනට වර්ග තුනකින් තමයි delivery free කරගන්න තියෙන්නේ. ඒ වර්ග තුනම කොහොමද කරගන්නේ කියලා බලමු මුලින්ම. මම මේ මගේ WhatsApp channel එකේ දාලා තියෙන offers ටිකක් මුලින්ම ගන්නවා මොනවද මේ choice කියන වර්ගය කොහොමද වෙන්නේ කියලා පෙන්නන්න. මේකෙදි මම මුලින්ම මේ soap holder එක තෝරගන්නවා. මේ වගේ එතකොට choice කියන category එකට ගියාම මෙන්න මේ විදිහට මේ choice කියලා පොඩි logo එකක් පෙන්නනවා මේ තැන් දෙකක. මෙන්න මේකෙන් තමයි අපි අඳුරගන්නේ මේක choice බඩුවක් කියලා. එතකොට choice එකේ තියෙන ඒවාට delivery free කරගන්න විදිහ තමයි දැන් මම මුලින්ම පෙන්නන්න යන්නේ. මම මේක කාර්ට් එකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම තව බඩු ටිකක් ඇඩ් කරගන්නවා. මම මේකත් ගිහින් කාර්ට් එකට ඇඩ් කරගන්නවා link එකෙන් ගිහිල්ලා. හරි. දැන් මෙතන මේ උඩ තියෙන කාර්ට් එක තියෙන කාර්ට් මාක් එකකින් අපිට පුළුවන් කාර්ට් එකට යන්න. හරි. දැන් උන්න කාර්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් කාර්ට් එකේ අපි අර දාගත්ත ඒවා ටික දැන් දැනට නම් ඔටෝ සිලෙක්ට් වෙලා තියෙනවා. මෙන්න මේ හතර තමයි මම දැන් කාර්ට් එකට දාගත්තේ. කලින් දාපුවත් තියෙනවා කාර්ට් එකේ. ඊට පස්සේ අපිට ඕන බඩු මෙතනදී මේ වම් පැත්තේ තියෙන කොටුවට ටච් කරාම හරි ලකුණක් වැටලා ඒවා සිලෙක්ට් වෙනවා. මේ විතර අපිට ඕන ඒවා සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. දැන් මම මේක කියලා දෙන්නම් කොහොමද මේක ඩිලිවරි ගාස්තු අඩු කරගන්නේ කියලා. මෙන්න මේ choice විදියට වැටලා තියෙන බඩු වලින් ඒවා මේ මෙන්න මේ වගේ එකක තමයි පෙන්වන්නේ. 아무තු විදියට අර උඩටම කාට් එකේ වැටලා මෙන්න මේ වගේ 아무තු එකක තමයි පෙන්වන්නේ ඒවා ටික. ඒවා වෙනයි. එතකොට මෙන්න මේ choice කියලා මේ 1 to 3 day delivery කියලා උඩින් choice කියලා වැටලා ඒක යටතේ තමයි මෙන්න මේ choice බඩු ටික හැම choice බඩු හැම එකම පෙන්වන්නේ මේ විදියට. ඊට මේ choice බඩු වල delivery free වෙන්නේ මේවා බඩු 4ක් ගත්තොත් delivery ගාස්තුවෙන් 270ක් තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ දැන් දෙකක් ගන්න හදනවා කියන්නේ එතකොට යටින් පෙන්නනවා මේ sub total කියලා පෙන්වන්නේ මේ බඩු දෙකේ එකතුව කීයද කියලා. එතකොට 480 104 කියන්නේ 584යි. shipping fee කියලා පෙන්වනවා 286යි. එතකොට මම දැන් order කරන්න කිව්වොත් එහෙනම් මේක මට total එක එනවා 870ක්. මොකද මේ දැන් අර delivery ගාස්තුව විදියට 286ක් දැන් එකතු වෙලා තියෙනවා. එතකොට 870ක් ගෙවන්නවා මේ දෙක ගත්තොත්. හැබැයි දැන් මේක අපිට delivery ගාස්තුව අඩු කරගන්න පුළුවන් බඩු 4ක් එකපාර ගන්නවා නම් මේ බඩු 4 ගද්දී එකම වර්ගෙන් 4ක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වර්ග දෙකකින් ගන්නත් පුළුවන්, තුනකින් ගන්නත් පුළුවන්, හතරකින් ගන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට මම දැන් ඔකෙන් 4ක් වෙන්න සිලෙක්ට් කරගන්නවා මේ විදිහට. 4ක් සිලෙක්ට් කරාම මෙතන මේ total discount කියලා 270 කියලා අලුතෙන් වැටිලා. ඒක දැන් ඔන්න shipping fee කියන එක අඩු වෙලා තියෙනවා රුපියල් 16 කියලා. දැන් ඔන්න අපි check out කියන එකට ගියොත් මේ හතර අරගෙන මෙන්න මෙතන මේ delivery ගාස්තුවට මේ රුපියල් 16ක් කියලා තමයි අපිට පෙන්වන්නේ. එතකොට sub total එක විදිහට තියෙනවා දැන්. මෙතන 994ක් තියෙනවා. රුපියල් 16ක් තමයි delivery ගාස්තුව විදිහට තියෙන්නේ. එතකොට 1010යි total එක වෙන්නේ ගෙවන්න ඕනේ. එතකොට අර delivery ගාස්තුවෙන් රුපියල් 270ක් අඩු වෙලා තියෙනවා. දැන් කාගේ හරි delivery ගාස්තුව 270ට වඩා අඩු නම් එතකොට එයාට free delivery තමයි හම්බෙන්නේ. ඒ delivery ගාස්තුව 270ට වඩා හිතන්නකෝ 320ක් වගේ delivery ගාස්තුව කාට හරි පෙන්වනවා කියලා. එතකොට එයාට delivery ගාස්තුව 50ක් වෙනවා. දැන් මගේ 286ක් තමයි තියෙන delivery ගාස්තුව. ඒකෙන් 270ක ඩිස්කවුන්ට් එකක් තමයි මට හම්බෙන්නේ බඩු හතරක් එකපාර ගද්දි. හැබැයි මේ හතරම choice එකේ වෙන්න ඕනේ. හතරම choice එකේ බඩු වලින් තමයි ගන්න ඕනේ. වෙන කටගරි වලින් ගන්න බෑ. හතරම choice එකෙන් ගත්තාම මෙන්න මේ විදිහට 270ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මේ ඩෙලිවරි ගාස්තුවර තමයි ඩිස්කවුන්ට් එක හම්බෙන්නේ. ඉතුරු ගාණ අපි ගෙවන්න ඕනේ. දැන් මගේ 286ක් ඉඳලා 270ක් අඩු වුණාම රුපියල් 16ක් ඩෙලිවරි ගාස්තුව ගෙවන්න තියෙනවා. එතකොට ටෝටල් එක එන්නේ 1010යි. බඩු වලට 994යි. ඩෙලිවරි ගාස්තුව රුපියල් 16යි. එතකොට එකතුව 1010ක් වෙනවා. දැන් එතකොට මේකේ අපිට අර මේ බඩු හතරට වඩා ගන්නත් පුළුවන්. දැන් මේකෙන් දෙකක් වෙන්න ගන්න පුළුවන්. මේකෙන් දෙකක් කරගන්න පුළුවන්. ඒ විදිහට අර වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ওই විදිහට දැන් සමහර බර වැඩි වගේ බඩු ගන්න කිව්වොත් එහෙම ඩෙලිවරි ගාස්තු සාමාන්‍යයෙන් වැඩි වෙන්න පුළුවන්. දැන් තාමත් මගේ ඩෙලිවරි ගාස්තුව 16 කියලා පෙන්වන්නේ. දැන් මම තව ඒවා එකතු කරනවා මේකට. තාමත් 16 කියලා පෙන්වන්නේ. අන්න 115ක් කියලා දැන් වැටලා තියෙනවා. මේ 115ක් වෙන්නේ දැන් අර බර එයාලගේ තියෙනවා weight limit එකක්. ඒ ලිමිට් එක පැනනට පස්සේ ඩෙලිවරි ගාස්තුව ටිකක් වැඩි වෙනවා. දැන් මගේ ඩෙලිවරි ටෝටල් එක ඇවිල්ලා තියෙනවා 385ක්. එකෙන් ආයෙත් 270ක මේ ඩිස්කවුන්ට් එකක් ඇවිල්ලා. එතකොට මේ තව 115ක් විතර මගේ ඩෙලිවරි ගාස්තුව විදිහට එකතු වෙලා තියෙනවා. බඩු වල ගාස්තුවට අමතරව.
එතකොට ඒ විදිහට තමයි මේ ඩෙලිවරි ගාස්තුවේ වැඩේ වෙන්නේ මේ choice බඩු වලට. හරි දැන් අපි බලමු ඊළඟට මේ සමහර දවස්වලට ඔෆර්ස් තියෙනවා අර ඩෙටෝල් හෑන්ඩ් වොෂ් එකක් වගේ ෆ්‍රී හම්බ වෙනවා. එතකොට choice බඩු 5ක් ගත්තොත් කියලා දෙන. එතකොට අර විදිහට අර මම කලින් පෙන්නුවා වගේ අර choice ලෝගෝ එක තියෙන බඩු. එතකොට එකපාර 5ක් ගන්න ඕනේ. වර්ග 5කින් ගන්නත් පුළුවන්. එකම වර්ගකින් ගන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. බඩු අර එකතුව 5ක් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙතන අපි ඊළඟ 4ක් නේ තියෙන්නේ. 4යි. ඊට පස්සේ මම තව එකක් වැඩි කරගන්න මෙහෙම කරලා. එතකොට දැන් බඩු 5ක් තියෙනවා. මේකෙන් 2යි, මේකෙන් 1යි, මේකෙන් 1යි, මේකෙන් 1යි. එතකොට වර්ග 4කින් බඩු 5ක් තියෙනවා දැන්. ඊට පස්සේ මේකේ උඩ තියෙනවා මේ කාට් එකේ උඩට ගියාම මේ check out and get free gift කියලා එකක්. එතන මේ pick කියන තැනට ගියාම අපිට අර free gift එක pick කරගන්න පුළුවන්. මේක දැන් නම් තියෙන්නේ මේ sunlight පොඩි පැකට් එකක් විතරයි තියෙන්නේ. මම ඒක දැනට නිකන් pick කරගෙන වෙන්නන්න. එතකොට මෙන්න මේ විදිහට එනවා. ඔන්න දැන් අර බඩු වලට අමතරව මේ free gift එක මෙහෙලා තියෙනවා. ඒකට රුපියල් 0යි කියලා තියෙනවා. ඒතකොට ඒකට වෙනම ගාණක් එකතු වෙන්නේ නැහැ. ඒක ෆ්‍රී හම්බෙන්නේ අර බඩු 5ක් ගත්තේ තමයි choice එකේ බඩු 5ක් ගත්තේ තමයි විදිහට ෆ්‍රී gift එක තෝරගන්න පුළුවන් වෙන්නේ. සමහර දවස් වලට ඕකට ඩෙටෝල් මිලිලීටර් 200 හෑන්ඩ් වොෂ් එකක් වගේ ඒ වගේ ෆර්ස් තියෙනවා. ඒවා මම channel එකේ දානවා තියෙන වෙලාවට. දැන් මේකේ මේ වගේ ඕඩර් එකක් දාගන්න කොහොමද කියලා බලමු. මේ විදිහට ඕන බඩු ටික සිලෙක්ට් කරගන්න. ඕන බඩු ටික සිලෙක්ට් කරගෙන ඉවරලා මේ තියෙන්නේ සම්පූර්ණ ඔක්කොම බඩු ටික choice එකෙන් තමයි තෝරගෙන තියෙන්නේ. ඒතකොට choice බඩු මගේ 5ක් තියෙනවා දැන්. ඕන බඩු ටික තෝරගත්තට පස්සේ මේ යට තියෙන check out කියලා බටන් එක. ඒක ටච් කරාට පස්සේ check out page එකට එනවා. මෙතන අපි ගත්ත බඩු වල විස්තර ටික තියෙනවා. ෆ්‍රී හම්බ වෙන එක උඩින්ම තියෙනවා. ඊළඟට එක එක වයින් quantity කීයද කියලා side එකේ වැටලා තියෙනවා. QTY 2යි කියලා තියෙන්නේ. ඒකෙන් දෙකක් තියෙනවා කියන එක ඒතර ඒ විදිහට පිළිවෙලට තියෙනවා. ඊට පස්සේ delivery cost ගැන විස්තර අරවා මේවා ටික විස්තර ගැන තියෙනවා. ඊට පස්සේ මේකේ උඩම තියෙනවා අපිට address එක add කරගන්න තැන. මෙතනින් පුළුවන් අපිට ගිහිල්ලා address එක add කරගන්න. ඉතින් add address කියලා වාට අලුත් එකක් add කරගන්න පුළුවන්. මෙතනට නම දෙනවා. ඊට පස්සේ phone number එකක් දෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට සිලෙක්ට් කරන්න පුළුවන් අපි ඉන්න පැත්ත කොහෙද කියලා. ඊට ඇඩ්‍රස් එක ටයිප් කරලා දාන්න තියෙනවා මෙතන. ඊට පස්සේ ලෑන්ඩ්මාර්ක්ස් මොනවද තියෙනවා නම් අර මොකක් හරි එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක හෝම් ඇඩ්‍රස් අරම ඒක නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ දාලා සේව් කරගන්න තියෙන්නේ. ඒතර මෙතන මම දැනට නිකන් සේව් කරත් එකක් තියෙන්නේ. ඒතර ඒ තියෙන එක මෙහෙම තියෙනවා. මේ ඇඩ්‍රස් එක ඕනනම් එඩිට් කරගන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා වෙනස් කරගන්න පුළුවන් ඇඩ්‍රස් එක. මෙතන තියෙනවා එඩිට් කියලා. එතකොට අපිට පුළුවන් මෙතනදී අවශ්‍ය විදිහට දාලා නාම විස්තරය දාලා ඇඩ්‍රස් එක එඩිට් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ ඔක්කොම ටික බලලා මෙතන යටම තියෙනවා ප්ලේස් ඕඩර් කියලා එකක්. මේ ප්ලේස් ඕඩර් බටන් එක ටච් කරාම ඕඩර් එක ප්ලේස් වෙනවා. ඊට පස්සේ එතනදී ඊළඟට තියෙන ටික තියෙන්නේ මේ පේමන්ට් මෙතඩ් එකක් තෝරගෙන ඒ පේමන්ට් මෙතඩ් එක අනුව පේමන්ට් එක කරන්න තමයි තියෙන්නේ. හරි ඊළඟට බලමු මේ choice නොවන බඩු මොනවද කියලා. ඒතකොට මේ වගේ මම දැනට නිකන් කාට් එකේ තියෙන item එකකට යනවා. එතකොට මේ වගේ අර choice මොනවද choice කියලා මොනවද පෙන්වන්නේ නැහැ. අර නිකම්ම තියෙන item එක. එතකොට මේ වගේ ඒවා delivery free කරගන්න අපිට voucher collect කරගන්න වෙනවා. එතකොට voucher collect කරගෙන තමයි මේ වගේ අර normal තියෙන sellers ලා දාන තියෙන බඩු delivery free කරගන්න වෙන්නේ. මේ විදිහට product එකකට ගිහිල්ලා මෙතන පොඩ්ඩක් පල්ලෙහාට ගියාම තියෙනවා vouchers කියලා එකක් පෙන්නලා. ඒකේ මෙතන ටච් කරාට පස්සේ ඒ ප්‍රොඩක්ට් එකට ඇප්ලයි වෙන වවුචර් ඔක්කොම ටික පෙන්නනවා. මේ යටට ගියාට පස්සේ දැන් මෙතන මුඩින්ම තියෙන්නේ මේ තියෙන්නේ normal vouchers තියෙනවා මෙතන. මේ වගේම තමයි price එක අඩු වෙන්නේ. ඒ කියන්නේ අපි ගන්න බඩුවේ ගාණ අඩු වෙනවා. මේ උඩ තියෙන මේ තැඹිලි පාටින් වගේ තියෙන voucher වලින් වෙන්නේ. ඒක මේ voucher max කී තියෙන්නේ ඒ වගේ. ඊට පස්සේ මේ කොළ පාට හුරුට තියෙන free shipping කියලා vouchers මේ වගේම තමයි delivery cost අඩු වෙන්නේ. එතකොට මෙන්න මේ මෙතනට ඇවිල්ලා collect කියන එක ටච් කරාට පස්සේ මේ voucher collect වෙනවා. එතකොට අපිට ඕන ඒවා මේ විදිහට collect කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ නිකන් නිල් පාටින් වගේ තියෙන්නේ මේ voucher ටික තමයි bank vouchers තියෙනවා, coco voucher තියෙනවා. මේ විදිහට අපිට voucher ගොඩක් තියෙනවා. මේ voucher මේ product එක යට vouchers කියන section එකට ගියාට පස්සේ collect කරගන්න පුළුවන්. දැන් මම මේ vouchers collect කරගන්නවා. මෙතන මේ vouchers ටිකක් තියෙනවා. මේ ටික collect කරගන්නවා. හරි. දැන් vouchers ටික ඔක්කොම collect කරගෙන තියෙන්නේ. දැන් ඊට පස්සේ vouchers collect කරගත්තට පස්සේ product එකේ ගානේ පොඩි discount එකක් ගන්න පුළුවන්. දැන් බලමු මේ වගේ දැන් අර delivery vouchers ටිකක් දැන් අපි collect කරගත්තා මෙතනින්. ඊට පස්සේ මේ විදිහට product එකේ color එක select කරගෙන buy now කියන එක දුන්නාට පස්සේ ආයෙත් යනවා අර check out page එකට. මෙතනදී මේ බෑග් එක ගන්න 3550 කියලා තියෙන. ඊට පස්සේ voucher එකකින් අඩු වෙලා තියෙනවා 284ක්. ඊට පස්සේ delivery voucher එකක් අපි collect කරගත්තා. ඒකෙන් delivery cost වෙන 270ක් අඩුලා තියෙනවා. ඒතකොට delivery cost දැන් රුපියල් 16ක් තමයි මේකට ගෙවන්න වෙන්නේ. ඔය විදිහට තමයි normal බඩු වල delivery cost අඩු කරගන්න. ඊට පස්සේ මේකෙත් place order කියන එක ටච් කරාට පස්සේ order එක place වෙලා අපිට
පේමන්ට් මෙතඩ් එක මොකක්ද කියලා සිලෙක්ට් කරගන්න පුළුවන්. ඩිලිවරි වවුචර් කලෙක්ට් කරගෙන බෑග් එක ඕඩර් කරන්න යද්දි බෑග් එකේ ඩිලිවරි ගාස්තුව 16ක් කියලා පෙන්වන්නේ. ඒතකොට බෑග් එකට ඩිලිවරි වවුචර් එක ඇප්ලයි වෙලා තියෙනවා. දැන් අපි බලමු මේ ඩිලිවරි වවුචර් කොහොමද ඇප්ලයි වෙන්නේ කියලා. දැන් මම මේ වෙන ප්‍රොඩක්ට් එකකට යනවා. මේ ප්‍රොඩක්ට් එකට ගිහලා මේකෙත් අර වවුචර් කියන එකට ගියාම මේ තාමත් වවුචර් පේනවා. ඕනනම් ආයෙත් කලෙක්ට් කරගන්නත් පුළුවන්. දැන් කොහොමද කලෙක්ට් වෙලා තියෙන්නේ. මේ විදිහට වවුචර් ටික බලද්දි මේ වවුචර් වල යටින් වැටලා තියෙනවා මින් ස්පෙන්ඩ් කියලා RS 999 කියලා තියෙනවා මේ ඩෙලිවරි වවුචර් එකේ. ඊට පස්සේ උඩ තියෙන වවුචර් මැක්ස් කියලා තියෙන 4% off වවුචර් එකේ තියෙනවා මින් ස්පෙන්ඩ් කියන එක 1999 කියලා. මේ මින් ස්පෙන්ඩ් කියන එකෙන් කියන්නේ මේ වවුචර් එක ඇප්ලයි වෙන්න කීයකට වඩා බඩු ගන්න ඕනද කියලා. එතකොට මේ බඩු ගද්දි දැන් මෙතන මේ ඩෙලිවරි වවුචර් එක ඇප්ලයි වෙන්න නම් 999ට වඩා බඩු ගන්න ඕන. දැන් කලින් බලපු බෑග් එකට ඩිලිවරි වවුචර් එක ඇප්ලයි වුණේ ඒක 3000 ගාණක් ඉඳන් කොහොමද 999ට වැඩි හින්දා ඩිලිවරි වවුචර් එක ඇප්ලයි වෙනවා. දැන් මෙතනදී බලමු මේකට ඇප්ලයි වෙනවද කියලා. දැන් මෙතන මේ මම ගන්න හදන ප්‍රොඩක්ට් එක 879 කියලා තියෙන්නේ. දැන් ඩිලිවරි වවුචර් කලෙක්ට් කරලා තිබ්බත් මේ 270ක් අඩු වෙන ඩිලිවරි වවුචර් එක මේකට ඇප්ලයි වෙන්නේ නැහැ. මේකට මේ ඇප්ලයි වෙලා තියෙන්නේ රුපියල් 150 ඩිලිවරි වවුචර් එක තමයි මේකට ඇප්ලයි වෙලා තියෙන්නේ. අර 270 වවුචර් එක මේකට ඇප්ලයි වෙන්නේ නැහැ. 150 ඩිලිවරි වවුචර් එක කියලා කියන්නේ ඒක රුපියල් 599ට වඩා වැඩි ඔඩර් වලට තමයි ඒක ඇප්ලයි වෙන්නේ. දැන් අර 270 එක ඇප්ලයි වෙන්නේ නැහැ මේකට. එතකොට අපිට ඩිලිවරි ගාස්තු 69ක් ගෙවන්න ඕන. එක එක ඩිලිවරි වවුචර් වල වර්ග තියෙනවා. එතකොට මේ විදිහට තමයි ඒක වෙන්නේ. ඊළඟට බලමු වෙන එකක්. දැන් බලමු මේ 999 ප්‍රොඩක්ට් එකක් තියෙනවා. දැන් මේ 999 ප්‍රොඩක්ට් එක කියලා ගත්තාම දැන් මේකේ වවුචර් එකකින් අඩු වෙලා 949ක් වෙනවා ගාන. ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රොඩක්ට් එකේ තියෙන ගාන කීයද කියලා තමයි බලන්නේ. එතකොට දැන් මේක මම බයි නව් දෙනවා. ඔන්න මේක බයි නව් දුන්නාම මේකේ දැන් ඔන්න ඩිලිවරි ගාස්තුව බිඳුවක් වෙලා තියෙනවා. මොකද අර 270 ඩිලිවරි වවුචර් එක ඇප්ලයි වෙලා තියෙන්නේ. මගේ ඩිලිවරි ගාස්තුව 219යි. 219න් අර ඩිලිවරි වවුචර් එක ඇප්ලයි වුණාම ඩිලිවරි ගාස්තුව බිඳුවක් වෙලා තියෙනවා. දැන් එතකොට ටෝටල් එක 949 ගෙවන්න ඕනේ. මෙතනදී මෙයාලා බලන්නේ මේ ඩිලිවරි වවුචර් එක ඇප්ලයි වෙන්න ලිමිට් එක විදිහට බලන්නේ මේ මර්චන්ඩයිස් සබ් ටෝටල් කියලා තියෙන. ඒක තමයි බලන්නේ. එතකොට ඒක 999 වෙන. එතකොට 999 වවුචර් එක කොහොමද මේකට ඇප්ලයි වෙනවා? 998ක් වගේ තිබ්බනම් ඒත් අර 599ට වඩා වැඩි වුණාම ඇප්ලයි වෙන ඩිලිවරි වවුචර් එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මේ 270 එක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. මොකද ඒක 999 හෝ ඊට වඩා වැඩි ඔඩර් වලට තමයි ඒක ඇප්ලයි වෙන්නේ. මේ ඩිලිවරි වවුචර් කතන්දරේ එන්නේ මේ වගේ අර නෝමල් ඕඩර්ස් වලට විතරයි. බයි මෝ සේව් මෝ එකේවත් චොයිස් ඕඩර්ස් වලටවත් ඩිලිවරි වවුචර් කලෙක්ට් කරගන්න ඕනේ නැහැ ඩිලිවරි ෆ්‍රී කරගන්න. මේ නිකන් තියෙන ඒ වගේ තමයි ඩිලිවරි වවුචර් කලෙක්ට් කරගෙන ඩිලිවරි ෆ්‍රී කරගන්න තියෙන්නේ. අපිට ඕන නම් මේ විදිහට බඩු දෙකක් එකපාර ගන්නත් පුළුවන්. ඒ ඩිලිවරි වවුචර් එකෙන් ඩිලිවරි ෆ්‍රී වෙනවා. මේ විදිහට චෙක් අවුට් දෙක කරපුවාම අර බඩු දෙකම එකපාර ගන්නත් පුළුවන්. ඒ ඩිලිවරි ෆ්‍රී. දෙකකට වඩා ගන්නත් පුළුවන්. අර 999ට වැඩියෙන් ගන්න ඕනේ. ස්ටෝ දෙක තුනකින් ගන්න ගියොත් නම් ඩිලිවරි ගාස්තු වැඩි වෙනවා. එකම ස්ටෝ එකකින් ඔය ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට අපිට වැඩි කරලා ගන්න පුළුවන් වුණා. ඔය විදිහට ගොඩක් වැඩි කරන්න ගියොත් එම පොඩි ඩිලිවරි ගාස්තුවක් ඇඩ් වෙනවා. ස්ටෝ දෙකකින් බඩු ගන්න ගියොත් නම් ඩිලිවරි ගාස්තුව ඇඩ් වෙනවා. මොකද මේ ඩිලිවරි ගාස්තුව ස්ටෝ දෙකට වෙන වෙනම තමයි තියෙන්නේ. ඒක චෙක් අවුට් දීලා බලන්න පුළුවන් අපිට ඕන නම්. එතකොට මේ ඩිලිවරි ගාස්තු දෙකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි ඩිස්කවුන්ට් එක අඩු වෙලා තියෙන්නේ. උතන 270ක් අඩු වෙලා තියෙනවා. ටෝටල් ඩිලිවරි කොස්ට් එක තියෙනවා 505ක්. ඒකෙන් තමයි 270ක් අඩු වෙන්නේ. ඒ හින්දා මේ විදිහට පොඩ්ඩක් බලන්න ඕනේ. එකම ස්ටෝ එකෙන් ගන්න බලන්න. එතකොට මේ ඩිලිවරි ෆ්‍රී කරගෙන වගේ ගන්න පුළුවන්. ස්ටෝ දෙක තුනකින් ගන්න ගියොත් එහෙම ඩිලිවරි ගාස්තු මේ ගොඩක් වෙලාවට ඇඩ් වෙන්න පුළුවන්. සමහර ඒවා ගෙහෙම වෙන්නේ නැහැ. සමහර ඒවා ගෙහෙම ඇඩ් වෙනවා. පුළුවන් තරම් එක්කෝ අර වෙන වෙනම ගන්නත් පුළුවන්. මොකද මේ ඩිලිවරි වවුචර් ගොඩක් තියෙන හින්දා තනි ඕඩර් එකකට දාන්නද ඕඩර් දෙකකට වගේ දාන්න එහෙම ස්ටෝ ගොඩකින් ගන්නවා නම් තනි ස්ටෝ එකකින් ගන්නවා නම් අවුලක් නැහැ. එක වවුචර් එකෙන්ම ගන්න පුළුවන් ඔක්කොම වගේ එකපාර. පොඩ්ඩක් මෙතන බලන්න ඕනේ shipping fee එක කීයක් වෙනවද කියලා. ඊළඟට මේ සමහර ස්ටෝ තියෙනවා ඒවට ඩෙලිවරි වවුචර් එක ඇප්ලයි වෙන්නේ නැහැ. එතකොට මේ මෙන්න මේ ටී-ෂර්ට් රිපබ්ලික් එකේ ටී-ෂර්ට් එක තියෙන මම ගිහිල්ලා පෙන්නන්නම්. එතකොට මේ ඩෙලිවරි වවුචර් එකක් හරි නැත්නම් නිකන් වවුචර් එකක් හරි ඇප්ලයි වෙනවද කියලා බලා ගන්න පුළුවන්. මේ වගේ ප්‍රොඩක්ට් එකකට ආවට පස්සේ ප්‍රොඩක්ට් එකේ මෙතන තියෙන වවුචර්ස් කියලා පොඩ්ඩක් යටට ගියාම මෙන්න මේකට ගියාට පස්සේ බලන්න ඕනේ මෙතන ඩෙලිවරි වවුචර් එක හරි අදාළ වවුචරේ පෙන්වනවද කියලා. දැන් මේ ප්‍රොඩක්ට් එකේ ඩෙලිවරි වවුචර් එක පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේකට ඩෙලිවරි වවුචර් එක ඇප්ලයි වෙන්නේ නැහැ. මේ අනිත් වවුචර්ස් මෙතන පෙන්නන ඒවා කොහොමද මේ ප්‍රොඩක්ට් එක ඇප්ලයි වෙනවා. ඩෙලිවරි වවුචර් එක මේකට ඇප්ලයි වෙන්නේ නැහැ. එහෙනම් මේ වගේ ප්‍රොඩක්ට් ගන්න ගියොත් එහෙම ඩෙලිවරි ෆ්‍රී කරගන්න බෑ අපිට කිසිම විදියකට. ඒකට මේ අර මේ නෝමල් ප්‍රොඩක්ට් වල විතරයි.
choice එක වගේවත් buy more save more වගේවත් කොහොමත් ඒ වගේ delivery voucher පෙන්නන්නේ නැහැ. ඒවා හැබැයි delivery free කරගන්න පුළුවන්. මේ අර normal product වල තමයි මෙහෙම තියෙන්නේ. දැන් මේක check out දුන්නොත් එහෙම මේකේ delivery voucher එක apply වෙන්නේ නැහැ. මේක 999 ට වැඩි වුණොත් මේකේ delivery voucher apply වෙන්නේ නැහැ. මේක normal product එකක්. choice එකකුත් නෙමෙයි, buy more save more එකකුත් නෙමෙයි. මේ වගේ ප්‍රොඩක්ට් ටිකකුත් තියෙනවා. හැම එකම නේ පොඩි ප්‍රමාණයක් තියෙන මේ වගේ delivery voucher apply වෙන්නේ නැති ඒවා. ඒවා delivery කොහොමත් free කරගන්න බෑ. ඊළඟට බලමු මේ මොකක්ද මේ buy more save more කියන කැටගරි එක කියලා. මෙන්න මේ විදිහට උඩින් buy more save more කියලා වැටිච්ච තැනකට තමයි කාට් එකට ඇඩ් වෙලා තියෙන්නේ. මේ මම කාට් එකට කලින් දාගත්ත එක. එතකොට මේ වගේ එකක ප්‍රොඩක්ට් පේජ් එකට ගියාම මේ විදිහට යටින් පෙන්නනවා. පොඩි logo එකක් අර කලින් එකේ choice කියලා පෙන්වනවා වගේ මේකේ තියෙනවා මේ buy more save more කියලා පොඩිවට තියෙනවා. මේ විදිහට තියෙනවා තමයි buy more save more කියලා කියන්නේ. එතකොට මේවා චීනෙන් ඉඳලා තමයි එවන්නේ. එතකොට මේවා සාමාන්‍යයෙන් එන්න දවස් 10ක් සති දෙකක් වගේ යනවා එන්න. චීනෙන් ඉඳන් එවන හින්දා ඊට පස්සේ මේ වගේ ඩෙලිවරි ෆ්‍රී කරගන්න නම් කැමති බඩු දෙකක් ගන්න ඕනේ. කැමති බඩු දෙකක් ගත්තොත් ඩෙලිවරි ගාස්තු ෆ්‍රීම වෙලා යනවා. මේ වගේ නම් අර මේ පොඩි ගාණක් එහෙම එකතු වෙන්නේ නැහැ. දැන් මේකේ ඔන්න මම එකක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක දෙකක් කරගන්න. එතකොට ඔන්න ඩෙලිවරි ගාස්තුව ෆ්‍රී වෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ඩෙලිවරි ගාස්තුව ෆ්‍රී වෙලා තියෙන්නේ. ඊට පස්සේ ප්ලේස් ඕඩර් කියලා දීලා මේ ඕඩර් එක දාගන්න පුළුවන්. අර වගේ අර මේ බඩු දෙකක් ගන්න විතරයි මේ buy more save more වගේ තියෙන්නේ. අර voucher collect කරගන්නවත් බඩු හතරක් ගන්නවත් එහෙම මොකුත් නැහැ. අනිත් එක තමයි මේ බඩු දෙකක් ගද්දි 105ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. එකම වර්ගෙන් ගන්න ඕනෙත් නැහැ. මේ විදිහට වර්ග දෙකෙන් ගන්නත් පුළුවන් ඕන. වර්ග දෙකෙන් බඩු අරගෙන ඒත් ඩිලිවරි ෆ්‍රී වෙනවා. ඉතින් 286ක් ඩිලිවරි ගාස්තුව තියෙන එක බිඳුවක් වෙලා තියෙනවා දැන්. ඔය විදිහට තමයි buy more save more වගේ ඩිලිවරි ගාස්තුව අඩු කරගන්නේ. ඊට පස්සේ උඩම අපිට ඇඩ්‍රස් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ ප්ලේස් ඕඩර් දෙන්න තියෙන්නේ. ප්ලේස් ඕඩර් දුන්නාම ඊළඟට පේමන්ට් මෙතඩ් එක සිලෙක්ට් කරන තැනට යනවා. මෙතන ජේම්ස් වලින් ඔයාලට උනා ජේම්ස් තියෙනවා නම් ජේම්ස් වල ඩිස්කවුන්ට් එකක් පොඩි වෙලා තියෙනවා. ඒක අඩු කරගන්න පුළුවන්. හරි මම දැන් ඇත්තටම ඕඩර් එකක් දාලා පෙන්නන්නම්. මේ අනියන් බිස්කට් එකෙන් හතරක් තමයි මම ඕඩර් කරන්න යන්නේ. මේක choice category එකේ තමයි මේ අනියන් බිස්කට් එක තියෙන්නේ. මම මේක add to cart දෙනවා. ඊට පස්සේ cart එකට යනවා. cart එකට ගියාට පස්සේ cart එකට දැන් add වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මම add කරගත්ත අනියන් බිස්කට් එක. ඊට පස්සේ මම ඒක හතරක් කරගන්නවා මේ විදිහට මේ ප්ලස් මාක් එක ටච් කරලා. දැන් ඔන්න අනියන් බිස්කට් හතරක් සිලෙක්ට් කරගත්තට පස්සේ දැන් මගේ ඩෙලිවරි ගාස්තුව සම්පූර්ණයෙන් ෆ්‍රී වෙලා තිනවා. 100%ක් ෆ්‍රී shipping කියලා මෙතනින් පෙන්නනවා. දැන් මම මේක check out දෙනවා. මෙතන යට තියෙනවා place order කියලා බටන් එකක්. මේ place order බටන් එක ටච් කරාට පස්සේ අපි අරන් යනවා payment එක කරන page එකට. මේ යට තියෙන place order බටන් එක ටච් කරනවා. හරි ඔන්න දැන් අපි අවිල්ලා තියෙන්නේ payment method එක select කරන page එකට. මෙතනදී අපිට එක එක විදි තියෙනවා payment එක කරන්න. මුලින්ම උඩින්ම තියෙන්නේ Daraz point කියන method එක. මගේ දැන් Daraz point මොකුත් නැහැ. Daraz point ඕන නම් අපිට bank card එකකින් top up කරගෙන තමයි payment එක කරන්න ඕනේ. හරි ඊළඟට බලමු අපි කොහොමද මේක මේ card payment එකක් කරන්න කියලා. දැනට මගේ card තුනක් මෙතන add වෙලා තිනවා. ඒ card තුනම පෙන්නනවා. අපිට ඕන නම් මෙහෙම මේ අපිට ඕන කරන card එක select කරලා යට තියෙන pay now කියන එක දෙන්න පුළුවන්. එතකොට card එකේ payment එක වෙනවා. OTP එකක් ගහන්න එනවා. ඒක message එකක් විදිහට එනවා. ඒක තමයි card එකෙන් payment කරන විදිය. අපිට වෙන card එකක් add කරගන්න ඕන නම් මෙතන තියෙනවා credit or debit card කියලා. ඒකට ගියාට පස්සේ අපිට අලුතෙන් card එකක් add කරගන්න පුළුවන්. card number එකයි, expire date එකයි, CVV එකයි, ඔයාගේ bank account එක තියෙන කෙනාගේ නමයි තමයි දාන්න තියෙන name on the card කියන එකට. ඒක දැම්මට පස්සේ මෙතන යටින් ඕනනම් pay කරන්න පුළුවන්. ඊළඟට කොකෝ වගේ පේමන්ට් කරන්නත් පුළුවන්. කොකෝ පේමන්ට් නම් මගේ නෑ මොකද මම කොකෝ හදලා නෑ. ඊළඟ ඉන්ස්ටෝල්මන්ට් වගේ දේවලුත් තියෙනවා. ඒ දේවල් ඒ ඔප්ෂන් දෙක මගේ දැන් පෙන්වන්නේ නෑ. සමහර අයට වෙන්නවල සමහර අයට නෑ. සමහර අයගේ මේ කැෂ් ඔන් ඩෙලිවරි පෙන්වන්න නැති ප්‍රශ්නකුත් තියෙනවා. සමහර අයගේ විතරයි. ඒ කියන්නේ සමහර ඕඩර් දාලා කැන්සල් කරාම කැෂ් ඔන් ඩෙලිවරි ඕඩර්ස් දාලා ඒවා බාර ගන්න නැතුව වගේ හිටියාම සාමාන්‍යයෙන් ඔය කැෂ් ඔන් ඩෙලිවරි ඔප්ෂන් එක නැති වෙලා යනවා. ඒකට කරන්න තියෙන වැඩේ තමයි අලුතෙන් account එකක් හදලා තමයි try කරන්න වෙන්නේ. මොකද තියෙන account එක එහෙම lazy එකට හරියන්නේ නැහැ. එහෙනම් එහෙම cash on delivery option එක පෙන්නන්නේ නැති කට්ටිය අලුතෙන් account එකක් හදාගෙන try කරන්න. ඒ අලුතෙන් හදන account එකට address එකේ පොඩ්ඩක් එහෙම වෙනස් කරලා දාලා ඊට පස්සේ phone number එක අලුත්ම number එකක් දාන්න address එකට දාද්දි ඊට පස්සේ customer name එකටත් අලුත්ම වෙනස් කරලා එක්කෝ තමන්ගේ නම වෙනස් කරලා නැත්නම් අලුත් නමක් දාන්න. ඒ විදිහට තමයි try කරලා බලන්න ඕනේ. අනිත් එක තමයි මේ orders දාද්දි අර නිකන් ඔහේ දාලා cancel කරලා දාන්නත් එපා. එතකොට තමයි ඔය වගේ අර block වෙන scene වෙන්නේ account වල. order එක දානවා නම් විතරක් මේ place order දීලා මෙතනට එන්න. මොකද මේ තැනට ආව කියන්නේ කියන්නේ payment එක select කරන තැනට ආව කියන්නේ order එක වැටලා තියෙන තැනටම. ඊට පස්සේ payment එක select
කරොත් තමයි ඕඩර් එක කන්ෆර්ම් වෙන්නේ. කන්ෆර්ම් කරන්නේ නැතුව ඔය තිබ්බහම නිකන් කැන්සල් වෙලා යනවා. මම දැන් මේ ඕඩර් එක කෑෂ් ඔන් ඩෙලිවරි තමයි දාලා පෙන්නන්න යන්නේ. දැන් කෑෂ් ඔන් ඩෙලිවරි කියන එකට මම යනවා. කෑෂ් ඔන් ඩෙලිවරි කියන එකට ගිහිල්ලා යටට ගිහින් කන්ෆර්ම් කියන එක තමයි දෙන්න තියෙන්නේ. මෙතනදී මේ 106ක් පොඩි ගාණක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ ඕඩර් එකේ ගාණ 192යි. ඒකෙන් 106ක කෑෂ් පේමන්ට් ෆී එකක් වෙනම ඇඩ් වෙනවා. ඒ කියන්නේ දැන් 204ක් වෙනවා මට ගෙවන්න වෙනවා. ඒක වා ගන්න ඕඩර් එක අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක බලලා මෙතනින් බලා ගන්න පුළුවන් ටෝටල් එක කීයක් වෙනවද කියලා. දැන් ටෝටල් amount එක 204ක් කියලා තමයි මට පෙන්නන්නේ. මම මෙතන යට තියෙන කන්ෆර්ම් ඕඩර් කියන එක දෙනවා. එතකොට ඕඩර් එක කන්ෆර්ම් වෙනවා. හරි. දැන් ඕඩර් එක වැටලා තියෙන්නේ. දැන් බලමු කොහොමද අපි දැම්ම ඕඩර් එක කොහොමද බලාගන්නේ කියලා. මේකේ account කියන එකට යන්න. account කියන එකට ගියාට පස්සේ එතන තියෙනවා to ship කියන එකේ තමයි තියෙන්නේ. එතනින් බලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් view all orders ගිහිල්ලා එතනින් සම්පූර්ණ orders ටික බලා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම දැම්ම ඕඩර් එක. මෙතන ඕඩර් එකේ සම්පූර්ණ කීයක්ද QTY කියන්නේ quantity එක කීයක් තියෙනවද හතරක් තාල තියෙනවා. total එක කීයද 204යි. ඒතකොට මේ 204 කියන ගාන තමයි අපි ආවට පස්සේ දෙන්න ඕනේ. එන රයිඩට. ඊට පස්සේ කලින් දැම්ම orders ටික මෙතන ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම රුපියල් 1010ට දැම්ම study table එක. fastest finger flash sale එකෙන් දැම්ම එකක් මේක. 2496ක් ගියා මේකට. මම මේකේ photos වගේ දැම්ම channel එකේ ඕඩර් එක ආවට පස්සේ මේක මට ආවා. මේ තියෙන්නේ ඩෙටෝල් ෆ්‍රී හම්බෙන ඔෆර් එකකින් අර අයිටම් 5ක් ගත්තාම ඩෙටෝල් හෑන්ඩ් වොෂ් එක ෆ්‍රී හම්බෙන ඔෆර් එකකින් මම දැම්ම ඕඩර් එකක්. මේ ගොඩක් ඕඩර්ස් තියෙනවා මම දාලා. දැන් අපි බලමු දාගත්ත ඕඩර් එකක් කොහොමද කැන්සල් කරන්න කියලා. මේ විදිහට ඕඩර් එකට ගියාට පස්සේ මෙතන පෙන්නනවා කැන්සල් කියලා බටන් එක. මේ කැන්සල් කියන බටන් එක ටච් කරාට පස්සේ මෙතන අපිට මේ කැමති ඔප්ෂන් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන මේ කැන්සල් කරන්න හේතුව මොකක්ද කියලා තමයි අහන්නේ. මෙතනදී ඔයාලට කැන්සල් කරන්න හේතුව මෙතනින් තෝරගන්න ඕනේ. මම මෙතන දැනට සිලෙක්ට් කරනවා change of delivery address කියලා තෝරලා confirm දෙනවා. ඊට පස්සේ මෙතනින් ආයෙත් confirm කරන්න තියෙන්නේ. ඊට පස්සේ cancellation එක submit වෙනවා. දැන් order එක cancel වෙලා තියෙන්නේ. මේ විදිහට පෙන්න order එක cancel වෙලා තියෙන්නේ කියලා. දැන් අපි ආයෙත් all orders වලට ගිහිල්ලා බලමු order එක ඇත්තටම cancel වෙලාද කියලා. හරි දැන් මේ විදිහට view all orders එකට ආවට පස්සේ මේ විදිහට පෙන්න order එක cancelled කියලා. දැන් මේ order එක ආයෙ මට හම්බෙන්නේ නැහැ. මේක යාලා යවන්නෙත් නැහැ. හින්දා අර කිසිම බය වෙන්න දෙයක් නැහැ. මේ වගේ මොකක් හරි order එකක් දාලා ඔයාලට අවුලක් තියෙනවා නම් order එක ship කරන්න කලින් cancel කරන්න පුළුවන්. ship කරාට පස්සේ බෑ. ship කරන්න කලින් cancel කරන්න ඕනේ. මොකද ship කරාට පස්සේ ship කරනවා කියන්නේ යාලා parcel කරලා ඒවත් දීවුවට පස්සේ මග එන ගමන් ආය අරන් යන්න කියන්න බෑනේ. හින්දා ඒවන්න කලින් අපිට මේ විදිහට cancel කරගන්න පුළුවන් මොකක් හරි අවුලක් තියෙනවා නම්. මේ විදිහට තමයි cancel කරන්නේ. cancel කරාට පස්සේ පෙන්නන්නේ මේ විදිහට. මේ ටික තමයි ඩරස්සෙන් ඕඩර්ස් දාද්දි දැනගන්න ඕන දේවල් විදිහට තියෙන්නේ. තාම හරි ප්‍රශ්න තියෙනවා නම් 074යි 171යි 0798 නම්බරයකට WhatsApp message එකක් දාන්න. WhatsApp channel එකේ link එක මම description එකේ දානවා. මේ WhatsApp channel එකේ තමයි මම හැම offer එකක්ම දාන්නේ ඩරස්ස කියන supreme offers මේ WhatsApp channel එකේ දානවා. කැමති අයට WhatsApp channel link එක description එකේ දාලා තියෙනවා. ඒකෙන් ගිහලා channel එක follow කරලා තියාගන්න පුළුවන්. ඉස්සරහට 11 sale එක එනවා. sale එකේ ගොඩක් offers එනවා. ඒක දැනගන්න ඕන නම් WhatsApp channel එක follow කරලා තියාගන්න.